විදුලි බල මණ්ඩලය සාමාන්‍යයෙන් තමන්ගේ නඩත්තු කටයුතු යොදාගන්නේ රජයේ නිවාඩු දිනවල. ඊට හේතුව විදුලිය විසන්ධි කිරීම නිසා සිදුවන අපහසුකම් අවම කිරීමට රාජකාරී නොමැති දිනයන් යොදාගන්නේ. හෙට දිනය මුස්ලිම්වරුන්ගේ ඉතා උතුම් රාමසාන් උපවාසය නිම කරන උත්සව දිනය. හෙට දිනේත් විදුලි බල මණ්ඩලය එවැනි නඩත්තු කටයුතු රාශියක් යොදාගෙන තිබුණා. ඒ පිළිබඳ ප්‍රදේශ කීපයකින්ම මාව දැනුවත් කළා හෙට දිනේ ඒ නඩත්තු කටයුතු නවත්තලා විදුලිය විසන්ධි කිරීම නැවැත්වීම මුස්ලිම්වරුන්ගේ උත්සවය සැමරීම සඳහා වඩාත් පහසුවක් වෙනවා කියලා. ඒ නිසා මා විදුලි බල මණ්ඩලයට නියෝග කළා හෙට දිනේ සාමාන්‍ය නිවාඩු දිනයක්වත් යොදාගෙන සිටි සියලුම නඩත්තු කටයුතු නවත්වන ලෙස මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය ඉතාම හොඳින් ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය උපකාරයක් ලෙස.